friend, welcome back to my game YouTube channel. ඉතින් අද අපි අද ඉඳන් පටන් ගන්න යන්නේ Minecraft, so I will guide you. ඉතින් ඔකට හිතන ඇති කොහොමද මේ අකා මෙතෙන්ට ආවේ කියලා. වැඩි නෑ friend. නම් 26න් තියෙනවා friend. අන්න අතන අර මේට ගහන්න අර වල හරිය වගේ ස්පෝන් වුණා. දෙපාර තුන් පාරම හෙන දුරක ගිහිල්ලා ඊට පස්සේ ඒ පැත්තට ගිහිල්ලා අපර තිට්ට උඩින්ද විලේජ් එකක් තියා විලේජ් එක මොකක්වත් තිබෙන්නේ නැහැ ෆ්‍රෙන්ඩ්. හරිද? වැඩි කතා වුණා අපි අපේ ටූල්ස් ටිකන් බඩු ටික හදාගමු ටූල්ස් ටික. තමයි ඉතින්. වැඩි කියන්නේ මේ ටික නම් ෆ්‍රෙන්ඩ් පට්ටට බාරයි දන්න අර නෑදෑ මල්ලිලා ගොඩාක් ඉන්නවා. නිකන් වැටෙන්න ඕනේ නෑ ෆ්‍රෙන්ඩ්. අර අච්චර දුර තියෙන ගහක් කපන්න හැදේ පටන් ගන්න. මේකට නම් බය හිතෙනවා මේක ඇයට නම් ගොඩක් බයයි ෆ්‍රෙන්ඩ්. හරිද? ඒක ඉන්නවා මට හිරි වෙලා. අයියෝ ෆ්‍රෙන්ඩ් මේක බලන්න කොහොමද? ආන් දෙන්නේ දෙයිති මොකද කරන්නේ? ස්පෝන් වුණා ආයෙ මෙන්න මෙතන තමයි ස්පෝන් වුනේ. ඉතින් දැන් මෙහෙට යන්න ඕනේ. අන්න විලේජ් එක මොකද? අයියෝ අර සීමයි මට ඉන්න දෙන්නේ නැහැ. දැක්කයි ෆ්‍රෙන්ඩ් ආපු ගමන් දෙඩුණා. එහෙම කන්න රටේ හාලෑ කියන්න දෙන්නේ. ඉතින් වැඩි කතා වුණා මේ වීඩියෝ එකට කැමති නම් ඔය කට්ටිය අනිවාර්යෙන් ලයික් එකක් කමෙන්ට් එකක් සබ්ස්ක්‍රයිබ් කරන්න අවශ්‍ය කරන්න එපා. මේක නම් වැඩක් නැහැ බැලුවට. වැඩි කතා වුණා මම මේ Minecraft ගැන සහ මුලින්ම අධ්‍යාපනයේ සහ මුලින්ම ඉගෙනගෙන තියෙන. ඉතින් ආයෙ වැඩි විස්තර කරගන්න ඕනේ නැහැ. මම ඉතින් මේ Minecraft ගැන ඉගෙන ගත්ත කට්ටියගේ YouTube channel වල කියන්න. එකක් කඩියාගේ චෙස්ට් එක තියෙන එකක් කඩියාගේ අනිත් එක ෆිල්ටෙක්ස්ගේ අනිත් එක ලේසි බර්ඩ්ගේ අවුලක් නැහැ. ඉතින් අපිට දැනට ආහාර එක ගැනීමට කෑම තියෙනවා. ඕකේ ෆ්‍රෙන්ඩ් රෑත් වෙනවා මොකද කරන්න කියලා මම මේ බලන්නේ අර මෙතන කේව් එකක් තියාර සෝයිනියා ඉදින්නවා දන්න එතන වැඩි සීන් දාන් ගාවුත් නම් ළඟදී කනවා වගේ හැබැයි රෑ වෙද්දී මෙහෙට ඉන්න හොඳ නැහැ. මොකද දන්නවද ෆ්‍රෙන්ඩ්? රෑ වෙද්දී යක්කුනෝ නම් බය නෑ. හරිද ෆ්‍රෙන්ඩ්? නිකන් ලෙදරයිට් ආමර් වගේ තිබ්බොත් සොම්බිලාට මගෙන් ලයිට් එකක් ගහන්න ඕනේ නෑ ෆ්‍රෙන්ඩ්. නිකන් වදිනවා. කියන මේ අතේ කියන්න ඕනේ. ඕකේ ෆ්‍රෙන්ඩ් චූටි ලැග් පාරවල් යනවා. ඒව ගන්න එපා ෆ්‍රෙන්ඩ්. අපි අර හෙන් තියෙන ගහක් කපමු. ඉතින් මම මේක දිගටම සීරියස් කරන්න හිතාන් ඉන්නවා ෆ්‍රෙන්ඩ්. මොකද කියන්නේ? අනිවාර්යෙන් පල්ලෙහාට කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඕකට හිතන ඇති. අරේ ෆ්‍රෙන්ඩ් තනි කර මොකක් හරි මට එකෙක් ගහන්න ඇති. ඒත් මම මේ කේව එක අසින්නේ තුම පෑන්න. ඉතින් හරිද? මොකද හදාගන්න වැඩි කතා වුණේ මොකේද හරි ආවු වෙලන්ට ටික හදාගන්න ඕනේ. කට්ටියට මම ඇඩ්වාන්ස්මන්ට් පෙන්නන්න දාලා තියෙනවා. දැක්කද ෆ්‍රෙන්ඩ් එතන සොම්බිලා හැමතැනම සොම්බිලා දැක්කද මේක මොකක්ද නේද ඌව මගහරිනක ඉන්න පැද ඌ පස්සේ දෙනවා ඇති. මං කිව්වේ ඌ පස්සේ කියනවා මං හිතන්නේ ඌගේ වැඩ නෑ ෆ්‍රෙන්ඩ්. අපි මේ වීඩියෝ විඩියෝ කරගමු.
ඒ දන්නවද අනාගතයේ වෙන්නේ නෑ ඒක ඕනේ අපි කොච්චර ගැලවු හිටෙවත් උන්ටමනේ හම්බෙන්නේ ඒකද අපි වීඩියෝ බලමු ඒ කෑවත් හම්බුණා අපිට okay very nice අපි මෙතන තමයි ඔබ ස්ටෝන් එක තුල්ලට මේක බෑග් කරගෙන ග්‍රාෆික් ටේබල් එක හදලා ඔතන ප්‍රෙස් කරලා ස්ටික් හදලා tools පිකස් එකක් හදලා මේක කඩලා ඕකේ අපිට පළවෙනි ටිකට දෙක කඩාගත්තා පළවෙනි දෙවෙනි හරිද පොඩ්ඩක් මේකේ ජොලි දේවල් තියෙනවා එලයිට්‍රා කියලා එකක් තියෙනවා වගේ සුපිරි දේවල් දෙයක් තියෙනවා ඔය කට්ටියට එව්වා මං අනිවාර්යෙන් පෙන්නනවා ඇඩි අවුලක් ගන්න එපා ෆ්‍රෙන්ඩ් හරිද මොඩි බඩිය වැරදිම ඇති ඒවා ඉස්සරහට අපි හදාගමු මොකද මම වැරදි ඇති කියලා කිව්වේ ඒ දන්නවද ෆ්‍රෙන්ඩ් මම මේ ඉස්සරෝම තමයි මේ YouTube එකට වීඩියෝ එකක් දාන්නේ හරිද එහෙමයි ඉතින් මං වගේ පොඩි කට්ටිය ඔය කට්ටිය YouTube එකේ දැකලා ඇති හරිද ඒ කට්ටිය නිකන් ගණන් ගන්නව නැතුව ඇති ඒක එහෙම කරන්න එපා මට ආසයි YouTube එකේ සුපිරිම තැනක් ගන්න ඒකින්ද මටත් උදව්වක් දෙන්න ෆ්‍රෙන්ඩ් ඕකේ අපිට කොබස්ටෝන් 26ක් හම්බුණා ඔක්ටි හදාගන්න පුළුවන් වෙයිනේ බෑ ෆ්‍රෙන්ඩ් පිකස් එකකට විතරයි ඉතුරුනේ සවලක් ඕකේ අපි ටූල්ස් ටික හදාගත්තා ෆ්‍රෙන්ඩ් ස්ටික් වෙන්නේ ඕකේ අපි බඩු ටික දාගන්න මෙතෙන්ද මේකට කමු ඕකේ මේක කඩාගමු අපි nice sweet friend දැන් ඔකට හිතර ඇති මේ අකා කොහෙන්ද මේ වියත් ගත්තේ කියලා ෆ්‍රෙන්ඩ් වියත් ගත්තේ මම කෂෙන් ඉදි දැක්කා මෙතේ ඉඳ හරක් දෙන්නේ තුන්දෙනෙක් හිත උන්ට කන්න දෙන්න ඇවේ විලේජ් එකේ ඉන්න මිනිස්සු වියත් ගන්නවානේ නිකන්ට මේ ගේන සත්තුන්ට ගන්න ඔහෙලා මේගේ එහෙම විලේජ් එකේ ඉන්න සතුල්ලටවත් කන්න දෙන්නේ නැහැ නේද හරකා ඔයාත් කන්න ඔයත් කන්න ඔයානිත් එක්කලා ආවත් කන්න ඉන්න මම ඔයාලට තව සිමායියා කෙනෙක් ගේන්නද තව හරකෙක් නන්නේ බැටළුවා එනවද වත්තෙන්ද පැටළුවා එක්ට කමින් බ්‍රෝ ඔයත් එන්න එන්න යාළුවා එන්න ඕකේ nice friend අපිට ඉන්නවනේ ඕකේ කොහොමද අපි ඉතින් ලයිට් දෙයක් ගන්නවා එන්න කට්ටිය මෙහෙට එන්න එක්කෙනෙක් එන්න කන්නෙන්න එකේ වත්තෙන්ට එක්කෙනෙක් වෙන්න හදනවා ඉතින් එක්කෙනෙන්නකෝ අප්පා තව වැඩ තියෙනවා මට මේ අම්මට එන්න මල්ලිලා එන්න ඔයා කන්න බැටළුවා ඔයා අනිත් බැටළුවා බීට් කනවද ඔයාගේ වගේ කෙනෙක් පේන තමයි දුකයි දෙයක් නැහැ
ජීවිතේ හොතපො නේ ඕක කට්ටියව මම දාව එකට දාන්න වෙදින්න දෙන්නකො නැත්තම් පවුනේ වැටවල් නැද්ද ඉන්න එන්න යාළුවා බයෙන්න එපා ඔය දෙන්නවත් වැටවල් දෙයක් තියෙනවා අශ්වය දෙන්නෙක් ඉන්නවා ගෙම්බට හරක් දෙන්නෙක් ඉන්න එකක් තියෙනවා දෙන්න මේ එන්න යාළුවා එන්න okay nice sorry yes goodbye friend okay මෙහෙ ඉන්න කවුද okay friend දැන් blacksmith ළඟ ගියා තමයි ඕන අම්මා friend මේ ගෙනේ යටට ගෙවල් තියනවනේ friend ලොකු අප්පා friend මේ නිකන් අර අම්මට උඩු කැරට් නම් නැහැ බ්‍රෝ කැරට් කනවද ඔය කට්ටිය ඕ වැඩේ බ්ලැක්ස් අය අපි අය නිකන් කරන්නේ අයන් ඕනේ චුට්ටක් වන්නතු අයන් ගේව යන්න ඕනේ නෑ ඔපේ ෆ්‍රෙන්ඩ් අර ඉන්නවා සිමයියට ටික චෙක් කරන්න මොකුත් නෑ මේකෙන් චෙස්ට් එකක් තියෙනවා නයිස් මොනවද තියෙන්නේ ඔව් මට හුරු වෙලා ඕල් තුලකුත් තියෙන එක okay මලිස් අයන් ඩින්ගෙට් එක නේ ගෝල්ඩ් ගෙට් එක okay සැප්ලින් එකක් නයිස් ඒක හැම මෙච්චර ලූට් එක නම් වැඩික හොඳටම ඇති ගොයි පොල තියෙනවා ලොක්ස් වගේ නැද්ද ගමේ ගොඩක් අයියට පොඩ්ඩක් සොට් එක දීලා ඉන්න ओके गमे गुले माया साधा दिया पे की हद्दा हमने नाइस फ्रेंड हातरा ओ मागा ओ ये करने අපේ වීරේ වර්ධි හන්දෑවරෝ කියනවද ඔව් වැඩි කතාවක් නෑ මේකට ඔයි මේකනේ අපි තිබ්බ රූට් එක ගත්තේ පින් වල ටෙස්ට් එකක් තියෙනවා නේද ඔය පින් එක තමයි ये कोई सेट කරලා තියෙන්නේ क्योंकि ये कोई सेट करा अभी क्राफ्टिंग टेबल එකට ගිහිල්ලා මේකට ප්ලේස් කරලා අපි මේකට ගිහිල්ලා කොයි අයන් සෝඩ් එකක්ද වාසි පිකෙස් එකක්ද දැනට සෝඩ් එක දැන්ට සෝඩ් එකක් හොඳයි ඒකෙන් අපි සෝඩ් එක තියාගෙන නිදිමතයි තියන්න බෑ කියන්නේ තාම රැ වෙලා නෑ හරියට නිදියා ගමු nice friend සීඩ් එක පැට්නයක් තියෙනවා ඕ කට්ටියට සීඩ් එක දෙන්න බැරුණා මට මං ගහපු සීඩ් එක ඇවිල්ලා ෆ්‍රෙන්ඩ් 137යි 304යි 266යි 266යි 365යි 4යි 199 සීඩ් එක දෙන්නද මම කට්ටියට ඉන්න ෆ්‍රෙන්ඩ් ඔව් කට්ටියට සීඩ් එක දෙන්න
සීඩ් එක ඇවිල්ලා අඩන 513යි 513යි සීඩ් එක ඇවිල්ලා 513යි 730යි 730යි 426යි 426යි 636යි 636යි 504යි 104යි බිඳුවයි 199 ඕක තමයි සීඩ් එක වෙන්නේ හරිද ඔය සීඩ් එක දුන්නා දැන් ඉතින් අවශ්‍ය වෙන්නේ නැහැ නේද අපි බඩු ටිකක් දාමු මේකට වැඩකට නැති බඩු ටික දාමු ඕකේ ඔය මානස්ටික් අරගෙන මේ ටික දාමුකෝ ස්ටික් දෙකක් තිබ්බනේ මේ ඕකේ අපි ගල් තියනවද නෑ ගල් මේකේ අපි ගල් කවුදෙල්ලක් හදාගන්න ඕනේ කවුදෙල්ලක් ඒක හදාගෙන වතුර වලක් ගාවට මේ හරියට වතුර නෑ උට වතුර තියෙන්නේ කොහෙද අපිට පල්ලෙහාගේ පැල කරගන්න පුළුවන් වේ පල්ලෙහාකට ගිහිල්ලා පැල කරගෙන හැබැයි එතන ඉන්න මල්ලි ෆාමිං අයියා කෙනෙක් ඉන්නවා ඒ කියන්නේ මොකද කරන්නේ වාට මෙතන වීට් ටික වෙලවුවොත් ඔයා ගන්න හැටි ගන්න හැටි අපි මෙතන වලවන්නේ පැල කරලා දාමු නයිස් ඔයා ගලවන්න එපා මල්ලි ඔයා ෆාමර් කෙනෙකුට ගලවන්න එපා අම්මට සිරිය නම් කෝඩෝනට අන්න මැරුණාද නෑනේ ෆ්‍රෙන්ඩ් ලොක් ටික කරගෙන ගස් ටිකක් තිබුණ නම් හොඳයි නයිස් මාවුල කැටියෙක් ගස් වලට ෆ්‍රෙන්ඩ් අපිට කැලෑ කපනවා අපි නෑ ෆ්‍රෙන්ඩ් මේ ඔතන තඩි කැලෑවක් හදමු පස්සේ අපිට ඕනේ ආයෙත් මේකේ ගස් රෝස පාට ගස් දාතියක් තියෙන ඒවා ඕනේ තව මදි වෙයි අපිට ටිකක් ඕනේ පල්ලෙහා තිලේජ ගමල් වේගයක් තියෙනවා ආර ෆ්‍රෙන්ඩ් පල්ලෙහා ගියක් තියෙන ඒ පල්ලෙහා ගියේ මිනිහ කොහොමද ඉන්නවද දන්නේ නැහැ ඒ වගේ අපිට හරන්නේ අපි ඕකස් නෙවෙයි ඉන්නේ අවද ලොක්ක අම්මා මෙතන නම් ගස් ගොඩක් තියෙනවා සැප්ලින් එකක් හම්බුණා එකපාරක් කපු පාර මෙතන ලොක් ටිකක් අයියෝ
අර අපිට වාතයක් වෙන්නේ. වාතයක් නැවෙන්න එපා සොම්බියා. නටරන් ගහන්න එපා. යෝ. මේක නෑ නේද පොඩ්ඩේ. මේ අම්මා කස්නම් කපන්න කියලා ඕන දාන්න. ඉට්ටක් එකක් කපා ගන්න ඕන ෆ්‍රෙන්ඩ් අපිට. ඉට්ටක් එකක් කපා ගත්ත කමක් මේ අතර තිබා තොඩි කියලා. ඕකේ ෆ්‍රෙන්ඩ් අපි ඊළඟ කපා ගත්තා දැන් නම් ඇති. පුට්ටක් වැඩිරුත් එක්ක කපා ගත්තා. අර විලේජ් එකක් මොකද අර කස්සර වෙලා ඉන්නේ. අපි තව ගල් ටිකක් කඩයි. ගල් කඩයන්න ෆර්නස් එකක් හදන්න ඕනේ. ගල් තියෙනවා ෆ්‍රෙන්ඩ්. ඒ ටික මදි වෙයි කියලා හිතනවා. මේ ඕකේ ගල් ළඟ ඇති වැඩි මෙච්චර වේග අයියෝ ආවුට ගහන්න හදි බැරිලා ඉවරයි ෆ්‍රෙන්ඩ්. අම්මගේ පාන්ගෙඩියක් කාලා ඉමු. ඕකේ ගල් 32ක් හම්බුණා. අම්මසේ ලැග්ගියක් වුණා ෆ්‍රෙන්ඩ්. අපි වඩා මේක උඩට ගිහිල්ලා වැඩේ කියන්නේ මේකේ තඩි උනාට වැඩක් නැහැ ෆ්‍රෙන්ඩ්. ඕක රහන්නේ නෑනේ. තඩි විරේජ් බ්ලැක් ස්මිත් කියන්න පේන්න නෑ මං හිතන්නේ. ඔතන පිරේජ් ස්පෝට් එක ඉවරයි. මේ ගෙදර නෙවෙයි ෆ්‍රෙන්ඩ් අපේ ගෙදර අරගෙන. ඕකේ අපි මේ ටික දාගමු අර චෙස්ට් එකට. ඕකේ ෆ්‍රෙන්ඩ්. ඉතින් ඉන්න පොඩ්ඩක් තර්ඩ් පර්සන් දා ගන්න එකක්. අද වීඩියෝ එක ගැන පොඩ්ඩක් ඉන්න. ඉතින් ෆ්‍රෙන්ඩ් අද මේක ගැන මොකද හිතෙන්නේ? ඉතින් අද චුට්ටක් ඕ කට්ටියට මයින්ක්‍රාෆ්ට් ගැන කියලා දුන්නා කියලා හිතනවා. හරිද? ඉතින් මම රෙකෝ මේ ස්කින් එකක් නම් හරියට දාන විදිහක් දන්නේ නැහැ. හරිද? මේ ස්කින් එක මේ එපිසෝඩ් එකට කලින් ඊළඟ එපිසෝඩ් එකට ඊළඟ එපිසෝඩ් එකේදී දාගෙන බලන්න. හරිද? එහෙනම් ඉතින් කොල්ලෝ අපි